Hello, good morning. අද මම පොඩ එළියට යනවා. හේතුව මගේ මූඩ් එක අවුල්. ඇයි දන්නේ කියන්නත් බෑ ඉතින්. මගේ පේජ් එකේ පොඩි ප්‍රශ්නයක් වුණා. ඒවයි මම චුට්ටක් කියන්නේ සෑහෙන අසනීප වුණා. ඒ දේවලුත් එක්ක මං හිතන්නේ මගේ මූඩ් එක ටිකක් අවුල්. ඒ හින්දා මට හිතුණා මූඩ් එක චුට්ටක් ෆික්ස් කරගන්න චුට්ටක් එළියට යනවා කියලා. හැබැයි තාම තීරණයක් නැහැ මොනවද කියන්නේ හිතලා නැහැ මොනවද මම දැන් ගිහින් කරන්න කියලා. ඉතින් මට හිතුණා මූඩ් එක චේන්ජ් කරගන්නත් එක්ක vlog එකක් කරමු කියලා. ඉතින් අපි එහෙනම් බලමු අද දවසේ මාත් එක්ක ඉන්න. හෙලෝ කොහමද ආලට ඔන්න අදත් ඩේ vlog එකක් දවස් දෙකක එකතුවක් ඔව් දවස් දෙකක් තුනක් තියෙනවා මේ vlog එක. එහෙනම් ටිකටම මාත් එක්ක අද මේ vlog එක බලන්න එකතු වෙන්න කියලා ඉල්ලනවා. දැන් ඉතින් ඔය යන්නේ කෑමට යමක් සොයාගෙන අපි බලමුකෝ මොනවද කන්නේ කියලා. මේ ෂොප් එක අලුතින් තමයි දාලා තින්නේ සෑන්ඩ්විච් කඩේ කියලා. සෑන්ඩ්විචස් වර්ග තියෙනවා, අයිස් ටී තිබුණා. ඔයාලට බලන්න නිකන් මෙනියු එකක් චුට්ටක් දැම්මම අපි ඔතනින් ගත්තා සෑන්ඩ්විච් එකකුයි අයිස් ටී දෙකකුයි. අපි බලමුකෝ මේ ෂොප් එක කොතනද තියෙන්නේ කියලා කාට හරි දැනගන්න ඕන නම් මේක තියෙන්නේ රජපීල්ල පාරේ සමුද්‍රයක් තියෙනවා. අන්න එතන නුවර පාට කිට්ටු කරලා සමුද්‍රයක් තියෙනවා. අන්න එතනම තමයි මේ සෑන්ඩ්විච් කඩේ දාලා තියෙන්නේ. දැන් ඉතින් අපි ඕඩර් කරපු සෑන්ඩ්විච් එක රෙඩි කරලා දෙනකන් ඉතින් අපි බලන් ඉන්නවා. ඔන්න ඔය මානෙල් මලත් පිපිලත් තිබුණා. ඒ මානෙල් මල ඇතුලේ චුටි සතෙක් හිටියා. මම ඉතින් ඒක වීඩියෝ කර හිටියා අපේ සෑන්ඩ්විච් එක එනකම්. මම ඔය ඉතින් 17 කල්පනා කරන්නේ ඒ දවස්වල මගේ පේජ් එකේ තිබුණු ප්‍රශ්නේ. පේජ් එකට report එකක් වැදිලා චුට්ටක් අවුල් වෙලා තිබුණේ. ඉතින් මම ඒකනේ මුලින්ම කිව්වේ මම පොඩක් අවුලෙන් ඉන්නේ කියලා. තාමත් පේජ් එකේ report එක තියෙනවා. ඒ වුණාට ඉතින් මම දැන් ඒක ගැන හිතන්නේ නැතුව ඔහේ ඉතින් දිගටම පේජ් එක කරන් යනවානේ. දැන් එහෙනම් අපි යමු මේ කෑම ටික කන්න. කවුද? Iced tea. Strawberry and lemon. ගොඩි දෙකයි ලස්සනයි. දැන් කතාවද? නේද? දැනුත් ලස්සනයි. Strawberry, lemon. Tapi bangun kurang lebih kan. Kamu dah? Apa nih? Mana kali? Iya, dan mereka Ah, kalau ada aku ya. udah gandeng. Bukan memang hari kawan. Kom dia awal. Mau dinner buat ada di kelas ada. Masih kan. Gas del kan mal? Ah, ini mah. Lima. Mana? Sebal lagi. Ay. Benar nih kan. Ikut. And Yang buat sama games.
ඉතින් ඒ ටිකත් අරගෙන අපි පාක් එකට ආවා. උදේමනේ සෙනගත් ටිකක් අඩුයි, කුරුල්ල කෑ ගහනවා. ඉතින් ඔය සද්ද අහහා අපි ගෙනාපු කෑම එක කන්න තමයි ඉතින් හදන්නේ. මම සෑන්ඩ්විච් එක ගන්නකොට මගේ අතින් මගේ කෑල්ලේ තිබුණා සොසේජ් කෑල්ලක් වැටුණා. ඒක තමයි ඒකේ ආහුල ගත්තා. මං ආපහු ඒක යාගෙන් උදුර ගත්තා. නිකන් අපි දෙන්නට ආපස්සරයකට ක්ලාස් කාලේ වයිබ් එකක්. හිතුවේ නැති විදිහකට පොඩි වැස්සක් පාත් වෙලා එදා දවසේ vlog එක මට කන්ටිනියු කරගන්න හම්බුනේ නැහැ. ඉතින් මේ ඊට පහුවෙනදා ඊයේ ඒ කියන්නේ මේ vlog එකේ ඊයේ දවසේ හිතපු නැති විදිහට වහින්න ගත්තා. ඊට පස්සේ ඉතින් අර මොනවද ප්ලෑන්ස් ඉතින් කරගන්න බැරි වුණා. අපි පාකට් වෙලා ඉඳලා හැම ගෙදර ආවා. ඒ හින්දා මට vlog එක ටිකටම කරගන්න යන්න බැරි වුණ නිසා මං හිතුවා මගේ වැඩ කරන දවසකුත් මේ vlog එකටම එකතු කරන්න. දෙකයි තියෙන තව. මෙන්න මේකකුත් හම්බුණා ඊයේ. මේකෙන් හැබැයි මං හිතන විදිහට දැන් මේකේ 6ක් තිබුණේ 3 4යි 4ක් හරි 5ක් හරි ඉවරයි. මම කාලා නෙමේ. අපේ ගෙදර අය කාලා. මගේ එක දැන් තවම කන්න හදන්නේ. එහෙනම් තේපන ගමන් මේකත් කමු. කන ගමන් අපි වැඩත් කරමු. තාමනික නෙදිනත් වගේ. දැන් ඉතින් මං හදන්නේ කාලා තේ එකක් බීලා වැඩ ටික කරන්න. ඊට කලින් අද දවසේ මට කරන්න තියෙන වැඩ ටික මම පොතක නෝට් ඩවුන් කරගන්න එක තමයි මේ මුලින්ම කරේ. මොකද නැත්තම් මට ඔය කරන වැඩ පස්සේ වෙනකොට මේ මිස් වෙනවා. ඒ හින්දා මම ඒ ටික නෝට් ඩවුන් කරගෙන දවසේ වැඩ ටික කරන්න තමයි හදන්නේ. අපි එහෙනම් වැඩ කරන්න පටන් ගමු. to do list එක හැදුවා. මේකෙන් 4ක් නම් අනිවාර්යයෙන්ම මම අද කොහොම හරි කරන්න ඕන. අනිත් ඒවා අර 4 කරලා වෙලා තිබුණොත් බලන ඒවා තමයි. මම මේ vlog එක කරන්නේ ඊයේ vlog එක මම කරා. මට හැබැයි ඒක සම්පූර්ණයෙන් කරගන්න බැරි වුණා. මම ඒක හේතුවත් කියන්නම්. ඒ හින්දා මට හිතුණා ඊයේ vlog එකයි අද vlog එකයි දෙකම එකතු කරලා ඔයාලට පෙන්නන්න. මොකද මම ඊයේ vlog එක පටන් ගද්දිම කියනවා මම පොඩක් අවුලෙන් හිටියේ. කොහොමද මම ඒ අවුල හරි කරගත්තා. මට දැන් අද දවස් හොඳට මුහුණ දෙන්න පුළුවන්. වැඩ කරකදී පාර්සල් එකක් ඇවිල්ලා එනවා කියලා කෝල් කරා. එයාට චුට්ටක් පාර හොයාගන්න අමාරුයි කියලා මේ මන්ට චුට්ටක් ඉස්සරහට එන්න කිව්වා. මම දැන් ඉස්සරහට යනවා. මොකද්ද කියලා දන්නේ නැහැ මමවත්. මම ඕඩර් කරපු එකක් නෙමෙයි. අපි එනම් බලමු ඒකත් මොකද්ද කියලා මේ vlog එකේම. තාම නැහැ මෙතන පාර ඉස්සරහා ඉන්නවා කියලා කිව්වේ. මම ඉස්සරහට ආවා. වෙන දෙනාට වඩා ඉස්සරහට ආවා. හරි. එයා මං හිතන්නේ පාර වරද්දන් ඉන්නේ. අපි බලමු. හරි. ආවා පාර්සල් එක. එයා චුට්ටක් පාර පාඩලගෙන තිබිලා මේ
මම දකුණට කියලා කිව්වා වම පාර ගානවත් හිටියේ. දැන් ඉතින් මේක මොකද්ද බලමු. ඉඳන සුළුයි කියලා ගහලා තියෙනවා. ඒ වගේම මම දැන් මෙච්චරලා හිතාගෙන හිටියේ කියන්නේ මොකද්ද කියලා මට හිතා ගන්න බැරුව හිටියේ. මේ දැන් ඒ වුණාට මම දන්නවා පේජ් එකේ නම දන්නවා දැක්කම මම දන්නවා මොකද්ද කියලා. බලමු මම පෙන්නනවා ඔයාලට. දැන් ආර්ට් ගැලරි කියන පේජ් එකෙන් තමයි වල තියෙන්නේ. ඉඳන සුළුයි කියලා ගහලා තියෙනවා. ආයෙත් කියලා ගහලා තියෙනවා. අපි බලමු එහෙනම්. Hi. බලමු එහෙනම් gift එක මොකද්ද කියලා. මට හිතෙන විදිහට මට දැන් එක්කෝ ගෙට යන්න වෙනවා. වැස්සක් එනවා. මම මෙතන එක බලා ගන්න බැරි වේද මන්දා. පුළුවන් තරම් වෙලාවක් මෙතනට වෙලා අපි බලමු. මේක අනිත් එක බුදු පිළිම චූටි බුදු පිළිමයක් හරි ලස්සනයි. මම දැන් තමයි කැරකි ෆොටෝස් ගන්න තමයි හොයන්නේ. අනේ thank you මට මේ වටින ලස්සන ටැග් එකකට ගොඩක් පිං. මම ඔයාලටත් ගන්න කැමති කෙනෙක් ඉන්නා නම් ස්ක්‍රීන් එකේ පේජ් එකේ නමයි නම්බර් එකයි දාන්නම්. පේජ් එකේ link එක තව මොන හරි ඔයාගේ social media links තියෙනවා නම් ඒ ඔක්කොම මේ වීඩියෝ එකේ description box එකේ දාන්නම්. එතකොට ඔයාලට පුළුවන් ගිහිල්ලා ඔයාලටත් නම් ගන්න පුළුවන්. එහෙනම් ඉතින් unboxing ඉවරයි. වැස්සෙත් නැහැ. අවුවක් ආවා. අපි vlog එක ඉතිරි ටික කන්ටිනියු කරමු. දැන් වෙලාව හවස. හරිද? මට කොහොමත් හැමදාම වෙන විදිහට vlog එක කන්ටිනියු කරගන්න බැරි වුණා. කමන්නේ. මෙතන ඉඳන් හරි අපි බලමු මොකද මං කරන්න කියලා. දැන් වෙලාව 6ට ඔන්න මෙන්න. අද ටිකක් ඔෆිස් එකේ වැඩ වැඩි වුණා. හරිද? ඒ හින්දා තාම මට මෙසේජ් එකක්. ඒ හින්දා තාම මට මේක කන්ටිනියු කරගන්නත් බැරි වුණේ. හරිද? ඉතින් පේනවද? මං ආව අපේ බව් කුක්කව ටොයිලට් එක ගන්න. මම මෙතෙන්ට මෙයාව එක්කන් ආවම හැමදාම මෙතෙන්ට වෙලා බලාගෙන ඉන්නේ අහස දිහා. හරිද? අහස දිහා බලාගෙන කුරුල්ල කෑ කන වලට එනද බං. ඉතින් මේ සද්දවල් අහන් ඉති. හරි ෂෝක් අනේ. හරි. මෙයා එක්කන් ගිහින් ඉවරයි. අපි දැන් යන් ගෙට. අපි යන් දැන්. හරි.
බව්වව ගෙදරට එක්කන් ගිහිල්ලා ආවා. කියන්නේ එයාව ගෙයින් තිබ්බා. දැන් මං ආවේ වේලිච්ච රෙදි ටික ගන්න. කොණ්ඩේ අවුල් වෙනවා ළමයි. ඒක මගේ කොණ්ඩේ හැටි. මගේ කොණ්ඩේ පීරුවට පීරෙන්නේ නැහැ. හරි මකීකර කොණ්ඩයක් තියෙන්නේ අප්පා. ඒ කියන්නේ මම පීරුවත් පීරුවේ නැහැ වගේ. ඕනනම් මට තෙල් එහෙම ගාලා මොන හරි එහෙම කොණ්ඩේ සෙටල් කරලා තියාගන්න පුළුවන්. ඒ මොනවද ඉතින් හැම වෙලෙම එහෙම කියන්න ඕනෙත් නැහැ. මම තෙල් ගාන්නේ නැහැ. මගේ තෙල් ගාපුවම කොණ්ඩේ ඔළුව කසන්න ගන්නවා. ඉතින් මම කවදාවත් කොණ්ඩේ තෙල් ගාන්නේ නැහැ. සෝදයි. ඉතින් වීඩියෝ එක පොඩක් පිළිවෙලට ඉන්න බෑනේ. පිස්සෙක් වගේ ඉන්නද? එහෙනම් කොණ්ඩේ කඩාගත්තා. ඉතින් දැන් මම රෙදිරි ගන්නවා. රෙදිරි අරගෙන ගිහලා ඒක කාමරෙන් දාලා යනවාර ලියුම ලියන්න. අම්මා කිරි කැඳ හැදුවා. කියන්නේ මම හදලා ඉල්ලගත්තා. මම මේරිකේ අසනීපෙන් ඉන්නේ. මට උරගත්තා හොඳටම. ඉතින් පොඩක් අප්පිරියයි. කන බොන දේවල්. ඉතින් මට කිරි කැඳ එකක් බොන්න හිතලා මම කිරි කැඳ එකක් හදලා ඉල්ලගත්තා අම්මගෙන්. අම්මා ඒක හැදුවා. දැන් ඒක බොන්න ඕනේ. ලියුම ලියන්න ඕනේ. රෙදි ටික නමන්න ඕන. ෆිල්ම් එකක් බලන්නත් තියෙනවා. මොනා 2 බැලුවේ නෑ මම. ඒක මට බලන්න හිතෙනවා. ඒක බලන්න ඕන. එහෙම නැත්තම් කේ ඩ්‍රාමා එකක කෑල්ලක් හරි බලන්න ඕන. YouTube vlogs ටිකක් තියෙනවා. පහුගිය ටිකේ මම අසිරිපුණ හින්දා ඒව මොනවද බලන්නත් බැරි වුණා. මම බලන channels වල vlogs ටිකක් තියෙනවා. ඒ ටික බලන්න ඕන. ඔය ඔක්කොම කරන්න ඕන. ඉතින් එහෙනම් ඉතින් ඉතුරු ටික හරි මාත් එක්ක ඉන්න. දවාලේ වීඩියෝ එක දිගටම කන්ටිනියු කරන්නම් කියලා උදේ පටන් ගත්තා වුණාට ඔෆිස් එකේ වැඩ වැඩි වුණා. මට කරගන්න බැරි වුණා. sorry. ඉතින් අපි බලමු. දැන් එහෙනම් මගේ වැඩ ටික කරගන්න තියෙනවා මට. මම ඒ ටික කරගන්න යනවා. මගේ ඉස්සරහා මට පේන කෑමක් තියෙනවා. මම ඒක පෙන්නන්නම්. bye. කෑම එකක් හම්බුණා කියන්නේ මට කටක් කවන්න. මොනවද? යකෝ. නිශාකේ මේ ඉන්න. ඉතින් මම ලියුමක් ලියාගෙන හවස වොෂ් එකකුත් දාගෙන දැන් ආවේ අර මට හම්බ වෙච්ච gift එක ලස්සන්ට කැන්ඩල් එකක් පත්තු කරලා කොහොමද තියෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ ඉතින් මට වඩේ එකකුත් හම්බුණා. ඒකත් කාලා මම නිදාගත්තා. අද මේ පහවදා මේ vlog එක. එතකොට දවස් 3ක් යනවා. දවස් 3ක් වට මම අද දවසම vlog කරන්නේ නැහැ. මම වලට ඊයේ පෙන්නමට ඊයේ gift එකක් හම්බුණා. ලස්සන බුදු පිළිමයක් එක්ක. ඒක වල දකින්න නැති නේද? මම දැන් ඒක මගේ මේසේ කියලා තියෙන්නේ. ඉතින් මට හිතුණා උදේ වැඩ කරන්න කලින් දැන් හැමදාම මෙතනට මලක් තියලා හඳුන් කුරක් පත්තු කරලා නෑවා වැඩ පටන් ගන්න. ඉතින් මට හිතුණා දැන් මේ gift එක මම ඔයාලට පෙන්නවනේ. ඒ පෙන්නන හින්දා මල් ටික තියනවත් ඔයාලට vlog කරලාම මේ vlog එක ඉවර කරන්න. කහමල් දෙකක් තියෙනවා. සුදු මල් තියෙනවා. මට හිතෙනවා කහමලකුත් කඩා ගන්න. සුදු මලුත් තියෙනවා. මෙන්න මෙතන
නකුරු පැටියෙක් මදුරුවෙක් වරන් යනවා. මරුණු මේ හරිය මදුරු ටිකක් ඉන්නවා. අපේ මෙන්න මේ සමම් පිච්ච මලු. අපි යම් මේක තියලා පහන පත්තු කරන්න. සුදුමනික කොහෙද යන්නේ? එන්න. යන්න. එහෙනම් ඉතින් දවස් 3ක් පුරාවට ගියපු මේ vlog එක මෙතනින් ඉවර කරනවා. එහෙනම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න ඕනේ. සතුටින් ඉන්න ඕනේ. hina වෙලා ඉන්න ඕනේ. මාව subscribe කරන්නත් ඕන. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා comment එකක් දාලා එහෙනම් ඉතින් මගේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මම පුළුවන් විදිහට හැමදාම මම උපරිම උත්සාහ කරනවා සතියකට vlog එක ගන්න දාන්න. එහෙනම් මම ගිහින් එන්නම්. වීඩියෝ එක මෙච්චරලා බැලුවා නම් හරි thank you. Bye.